හායි මම තෙනුගේ ගොඩ ගෙතර මම 2023 වර්ෂයේ එල්වලින් බයලෝජි වලින් දෘෂ්ටි පෝත්වෙනවා මේ විදි මම කළම්බ මෙඩිකල් ෆැකල්ටිගේ සෙකන්ඩ් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙනුම් ලබනවා. එතකොට මගෙන් අහලා තිබ්බා ගොඩක් අය ඒ වගේම ප්‍රැක්ටිස් කරලා තිබ්බා මම ඒ ලෙවල් වලට වැඩ කරපු විදිහ ගැන ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. එතකොට මම මේ වීඩියෝ එක කරන්නේ ඒ මම ඒ ලෙවල් වලට වැඩ කරපු විදිහ සහ එතනින් ඔයාලට මොනවා හරි මගින් දෙයක් මම වැඩ කරපු විදිහෙන් දෙයක් ඔයාලට ගන්න පුළුවන් නම් අන්නේ ඒ දෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. එතකොට මුලින්ම කතා කරොත් එහෙම ඕලෙවල් සම්බන්ධයෙන් අර ඕලෙවල් කාලී ධම්ම එහෙම ඇකඩමික් වලට බර වෙලා එහෙම හිටපු කෙනෙක් නෙමෙයි මම. සාමාන්‍ය මට්ටමින් ඕලෙවල්ස් කරගෙන අර එක්සෑම් එකට කලින් දවසේ ගිහින් පාඩම් කරගෙන ඉන ටයිප් එකේ තමයි මම ඕලෙවල්ස් කළේ. ඒත් අර A-levels වලට ආවහම මගේ ගෙදර පසුබිම සහ අපේ සමාජයෙන් ඒ වෙන බලපෑමත් එක්ක දන්නවනේ A-levels තමයි වැදගත් කියලා. අර කොහොමදත් සමාජයෙන් හොඳ පුෂ් එකක් දෙනවනේ. අන්න ඒ හේතුව හින්දා තමයි මම ගොඩක් A-level වලට මහන්සි වෙලා වැඩ කරන්න හේතු වුණේ. එතකොට A-levels නිකන් ගත්තොත් මට 9S තියෙනවා මොනවා වුණත් එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරලා ගියා. මේ එතකොට A-levels මුල් කාලේ දම්ම මම කොහොමදත් මහන්සිලා වැඩ කළා. උපකාරක පන්ති වලටත් ගියා. එතකොට මම A-levels පටන් ගන්නේ සාමාන්‍ය 2021 මුල් කාලේ වගේ. මගේ එක්සෑම් එක තිබ්බේ 2024 ජනවාරි. ඔය අවුරුදු දෙකකට වැඩිය දෙකමාරකට වැඩිය ඒ කාලය ඇතුළත මම සබ්ජෙක්ට්ස් වලට විවිධාකාර විදිහට බාර දීලා වැඩ කරා ඒ කාලය තුල. එතකොට මම මුලින්ම ෆිසික්ස් වලින් පටන් ගන්නම්. ෆිසික්ස් ගත්තොත් එහෙනම් මගේ සාමාන්‍යයෙන් හොඳම සහ මම කැමතිම සබ්ජෙක්ට් එක උනේ ෆිසික්ස්. එතකොට ෆිසික්ස් වලට මට ඔලිම්පියාඩ් සිල්වර් මෙඩල් එකක් තියෙනවා. එතකොට ෆිසික්ස් වල මුල් කාලේ ධම්ම මම සාමාන්‍යයෙන් 3-4ක් වැඩ කරා මුල් කාලේ ධම්ම. අනිත් සබ්ජෙක්ට් වලට එච්චර වැඩ කරේ නැහැ. හේතුව උනේ ෆිසික්ස් පොඩ්ඩක් මට ඉන්ටරෙස්ටිං වුණා සහ මේ ඒකේ තියෙන අර ගණන් හදන්න සහ තර්කණය වගේ දේවල් එක්ක මට ෆිසික්ස් වැඩ කරන්න ආසාවක් ඇති වුණා. එතකොට මම ෆිසික්ස් වැඩ කරපු හැටි ගත්තොත් එහෙනම් මම සාමාන්‍යයෙන් තියරි බලනවා කියන එක සෑහෙන අඩුවෙන් තමයි කළේ. ගොඩක්ම කළේ මම ප්‍රශ්න කරපු එක. මම ප්‍රශ්න ඇසුරෙන් තමයි තියරිය කියන එක ඔලුවට දාගත්තේ. එහෙම තමයි මම වැඩ කළේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසකට වැඩ කරන ප්‍රමාණයෙන් 5න් එකක් විතර තමයි මම තියරි බලන්න භාවිත කරන්නේ ෆිසික්ස් සඳහා. ඊටු 5න් 4ම දල වශයෙන් ගත්තොත් එහෙම ගණන් හදන්න එහෙම නැත්නම් පුනරීක්ෂණ කරන්න ඒ වගේ දේවල් තමයි භාවිත කරේ. එතකොට මම ෆිසික්ස් වලට ගියේ මම දර්ශන උකුවල සර්ගේ. ඊට අමතරව මම ඉරන්දත් අනාග සර්ගෙත් මම ගිහිලා තියෙනවා. අර සිලබස් එක මට කලින් ඉවර කරගන්න ඕන කමක් වගේ දැනුනේ නිසා. මොකද ඉරන්දස ඒ කාලෙ වෙද්දී සිලබස් එක කලින් ඉවර කර ගැනීම සඳහා ඔය ස්පෙෂල් ගෲප් ක්ලාස් කියන concept එක භාවිත කරලා අපිට සිලබස් එක පොඩ්ඩක් කලින් ගෙන්නවා. ඒ දෙත් එක්ක මට ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක සෑහෙන කම්ෆර්ටබල් වුණා. මොකද මම ස්පෙෂල් ගෲප් ක්ලාස් එක කොහොමදත් කලින් ඉගෙනගෙන පස්සේ තියරි ක්ලාස් එකකින් ඉගෙන ගන්නවා කියන්නේ ඒ විදි තියරිය කියන එක හොඳට මොළුවට වැදිලා තිබ්බේ. එතකොට මට වුණාව තිබ්බේ ගණන් හදන්න විතරයි. එතකොට මුල් කාලේ මට අර කොන්ෆිඩන්ස් එකක් තිබුණේ නැහැ. මගේ ලකුණු කොහොම වැඩි වෙයිද අඩු වෙයිද කියලා. මේ හේතුව මුල් කාලේ මට කොන්ෆිඩන්ස් එකක් තිබුණේ නැහැ. අර මට මේ වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. හේතුව තමයි අර මම O-levels කාලේ එච්චර වැඩ කරලා තිබෙන්නේ නැති එකත් එක්ක මම දන්නේ නැහැ මගේ කැපැසිටි එක කොහොමද කියලා. ඒ වගේ හේතුන් නිසා ඒත් අර මම මේ ගිහිල්ලා ඔය සර්ලාගේ පේපර්ස් කරද්දී ඒවට ලකුණු එන්න ගත්තා. ඒ ලකුණු එද්දී ඒකත් එක්ක තමයි මට කොන්ෆිඩන්ස් එක ආවේ මට මේ දේ කරන්න පුළුවන් වගේ දෙයක්. එතකොට මට මතකයි ඔය මුල් කාලේ උපලස ගියම් ෆිසික්ස් වලට MCQ 20ක විතර පේපර් එකක් තිබ්බා. පේපර් එක රෑන්ක් කරලා දෙනවා. එතකොට ඔය රෑන්ක් කරලා දෙන්න පේපරේ පේපර් එක කරලා ඉවරනාට පස්සේ අපේ ගෲප් එකේ ඩිස්කෂන් ගෲප් තියෙනවා. ඒ ගෲප් වල ඩිස්කස් කරනවා. එතකොට ඔහොම එන ප්‍රශ්න ඩිස්කස් කරද්දී මට ඇත්තටම යාළුවෝ සෑහෙන ප්‍රමාණයක් හම්බුණා. එතකොට මුල් කාලේ ධම්ම ඔහොම යාළුවොත් එක්ක එකට අර වැඩ කරන යාළුවෝ සෙට් එකක් අඳුරගෙන යාළුවත් එක්ක එකට වැඩ කරනවා කියන එකෙන් මම සෑහෙන දෙයක් ලබා ගත්තා. හේතුව තමයි දැන් මම කොයි වෙලාවෙ හරි වැටුණත් අර මගෙත් එක්ක ඉන්න උන් වටේ ඉන්න අය එයාලා හොඳට වැඩ කරද්දී එයාලා මට වැටෙන්න දෙන්නේ නැහැ. මාවත් ඇදගෙනම යනවා. ඒ වගේ මමත් ඒක අනිත් පැත්තට මගේ යාළුවන්ට කරලා තියෙනවා.
එතකොට අපි කොයි වෙලාවකත් අපි අතර තරගයක් තිබ්බේ නැහැ, වැටෙන්න දුන්නෙත් නැහැ. අපි එහෙම තමයි වැඩ කළේ. මේ අපි එතකොට පේපර්ස් ඩිස්කස් කරලා තියෙනවා. එතකොට සූම් මීටින් දාගෙන තරගෙට ගණන් හදනවා වගේ ඒ වගේ වැඩ කරලා තියෙනවා. ඒ වගේ අපි සාමාන්‍යයෙන් පේපරයක් ඉවරුන් හම දැන් අමාරු ප්‍රශ්නයක් හැම තිබොත් එහෙම අපි මට මතකයි මං යාළුවොත් එක්ක දවස් ගණන් ඩිස්කස් කරනවා ওই ප්‍රශ්නේ ගැන. කොහොම ඩිස්කස් කරද්දි තමයි අර ওই ප්‍රශ්නේ අර හොඳට ගැඹුරට ගිහිල්ලා ප්‍රශ්නේ ඇත්තම අවුල ඇයි අපිට මේ ප්‍රශ්න හදාගන්න බැරුණේ කියන එක හොඳට ක්ලියර් වුණේ එහෙම. අර හොඳට ඩිස්කස් කරද්දි. එතකොට එහෙම තමයි මම ෆිසික්ස් වලට වැඩ කරේ. අන්තිම කාලේ වෙනකම් මම එහෙම තමයි පුළුවන් තරම් ප්‍රශ්න කර තමයි ගියේ. එතකොට කෙමිස්ට්‍රි ගත්තොත් එහෙම කෙමිස්ට්‍රි වල මම මුල් කාලේ නදුන් කාර්යකරුණාසර්ගේ තමයි ගියේ. ඊට පස්සේ මම ඉනෝගනික් වලින් පස්සේ සංජය සර්ට මම වුණා. දෙන්නම කෑගල්ලේ ක්ලාස් කරන සර්ලා. මුල් කාලේ මට මතකයි ඔය ගණනය කිරීම වගේ පාඩම් වලදී අපි මම ප්‍රශ්න කරද්දී එකම ප්‍රශ්න කරනවා ස්ටොප් වොච් එකක් වගේ දාගෙන. එතකොට එහෙම කරද්දී වෙන්නේ අර සුළු කිරීමේ වේගය සහ හිතීමේ වේගය වැඩි වෙනවා. ඒ වගේ දේවල් මට වැදගත් වුණා. මොකද මම බයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් කරන ගමන් ඔය ගණන් හදන එක ප්‍රැක්ටිස් කරන්න සෑහෙන එතනින් බලපෑමක් ආවා. එතකොට මම කෙමිස්ට්‍රිත් සාමාන්‍ය ඉනෝගනික් සහ ඕගනික් පාර්ට් දෙක ඇරෙන්න අනිත් ඒවා ගොඩක් මම ප්‍රශ්න කිරීම සහ ගණන් හැදීම ඇසුරෙන් තමයි ගොඩක් වෙලාවට මම වැඩේ ගොඩ දාගත්තේ. එතකොට මම මොඩල් පේපර්ස් එහෙමත් සෑහෙන මම ගොඩක් කරා කෙමිස්ට්‍රි සඳහා. එතකොට අන්තිම කාලෙ වෙද්දි මේ අර පේපර්ස් කරලා ඔය කෙමිස්ට්‍රි වල මොනවද වුණත් අර රටාවක් තියෙනවනේ. අන්නේ රටාව තේරුම් අරගෙන වැඩ කරගන්න මට පුළුවන් වුණා. එහෙම තමයි මම කෙමිස්ට්‍රි මට ගොඩ දාගන්න පුළුවන් වුණේ. එතකොට මම බයොලොජි ගැන කතා කරන්න කලින් පොඩි දැනුවත් කිරීමක් තියෙනවා A level කරන ඔයාලා වෙනුවෙන්. මේ දේ අහන් ඉන්නවා නම් A level වලට මම සහ මගේ කැම්පස් එකේ මගේ යාළුවෙක් එකතු වෙලා අපි දෙන්න A level සපෝටිව් ගෲප් එකක් ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදාගෙන යනවා මේ දවස්වල. එතකොට ඒකෙන් ඔයාලා අපි අහන ඔයාලගේ ජෙනරල් ප්‍රශ්න වලට අපිට හැකි උපරිමයෙන් අපි ප්‍රශ්න උත්තර දෙනවා. එතකොට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ ෆස්ට් කමෙන්ට් එකේ ඔයාලට දාලා තියන්නම් මේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක සහ WhatsApp ගෲප් එකක් තියෙනවා. ඒකේ ලින්ක් එකත් එක දෙකම. එතකොට ඔයාලා A level කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ගෲප් වලට join වෙලා අපෙන් ඕනම දෙයක් අහන්න ජෙනරල් ප්‍රශ්න. එතකොට අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ හැම ප්‍රශ්නයකටම ඔයාලගේ උත්තර දෙන්න. එතකොට පුළුවන් ඔයාලා ඒ ටෙලිග්‍රෑම් channel වලට join වෙන්න. එතකොට මම බයොලොජි වැඩ කරන ගත්තොත් එහෙනම් බයොලොජි වල මුල් කාලේ ඉඳන්ම මගේ ලකුණු තිබ්බ මුල් කාලේ. ඒත් මම කාලයත් එක්ක ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් දෙක සඳහා වැඩි බරක් දුන්න හින්දා අර බයොලොජි වලට තියෙන අර ඕමනාව සහ වැඩ කිරීම කියන එක එන්ඩෙන් අඩු වුණා. ඕක ඔහොම අඩු වෙලා අන්තිම කාලෙ වෙද්දි එක්සෑම් එකට මාස 4ක් විතර තියලා මට මතකයි මම පේපර් ක්ලාස් එකකට ගියා. සර් කෙනෙක් ගියේ. මේ පේපර් ක්ලාස් එකේ ගිහලා පේපර් එක හද්දි මට පළවෙනි පේපර් එකේ තිබ්බ ලකුණු 35යි. ඒතකොට මට ඒ වෙද්දි මගේ ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් දෙකම සාමාන්‍ය 90න් උඩ ලකුණු තිබ්බා හැම පේපර් එකකටම වගේ. ඒතකොට බයොලොජි කියන සබ්ජෙක්ට් එකට ලකුණු 35ක් තිබ්බා. ඒතකොට එතන මට සෑහෙන අවුලක් වුණා. මේ හේතුව තමයි දැන් අනිත් දෙක A+ මට්ටමේ තියෙද්දි බයොලොජි කියන සබ්ජෙක්ට් එක F මට්ටමේ වගේ හෝ S මට්ටමේ තියෙනවා කියන එක ප්‍රශ්නයන්නේ. එතකොට ඒත් එක්කම මම සෑහෙන මම තනියම උත්සාහ කරා බයොලොජි කියන සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න. මාසයක් විතර මම එක දිගට පාඩම් කරා. හැබැයි මම පාඩම් කරපු විදිහ ප්‍රශ්නයක් තිබ්බා. මොකද මම මේ පාඩම් කරපු විදිහ මම අවුරුදු 2කමාරක් පුරාවටම බයොලොජි පාඩම් කරපු විදිහ තමයි මාසේ පාඩම් කළේ. ඒ කියන්නේ කට පාඩම් කරගෙන පාඩම් කරන්න මොනවද කියලා දන්නෙත් නැහැ. මොනවද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. නිකන් අර ගිරා වගේ කට පාඩම් කරනවා කියන අන්න ඒක තමයි කරේ. එතකොට එතනින් පස්සේ ඉතුරු මාස 3 දැන් මට තේරුණානේ මගේ මේ ලකුණු වල ගේන් එකක් වැඩිවීමක් නැහැ කියලා. ඒත් එක්ක මම අර ඉතුරු මාස 3 මම කරපු විදිය වෙනස් කරා. පාඩම් කරපු විදිය වෙනස් කරා. එහෙම වෙනස් කරලා මට අන්තිමේදී වාසනාවකට සහ ඒ කරපු කැපකිරීම හින්දා මට අන්තිමේදී අර effectively biology පාඩම් කිරීම කියන එක දැනගන්න පුළුවන් වුණා සහ මම මේක හොයාගත්ත පාඩම් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒත් එක්ක මගේ අර බයොලොජි ඔළුවට දාගන්න පුළුවන් වේගය සහ හැකියාව වැඩි වුණා. මොකද අර මම පාඩම් කරන්නේ දැන්
පාඩම් කරන්න මොනවද කියලා තේරුම් අරගෙන නිකන් කටපාඩම් කරනවා නෙවෙයි හොඳට පාඩම් කරා. එතකොට මම ඒත් එක්ක මම පොඩි මෙමරි මැප්ස් සහ මම ගොඩක් ඔය රෙකෝඩින්ග්ස් මම භාවිතා කරා. එතකොට මම කරන්නේ මොකක් හරි බයොලොජි වල මතක තියාගන්න අමාරුම වගේ දෙයක් තියෙනවා නම් ඒක මම මගේ ෆෝන් එකේ රෙකෝඩ් කරලා තියාගන්නවා. එතකොට බස් එකේ යන එන ගමන් එහෙම මම මේ ඒ දේවල් නැවත නැවත අහනවා. ඒ වගේ දෙයක් උදව් වුණා අර මතක තියාගන්න අමාරුම දේවල් මතක තියාගන්න. එතකොට ඔහොම කරලා මට අන්තිම එක්සෑම් එකට අන්තිම සතියක් වගේ දීලා මට ඇත්තටම බයොලොජි 90ට වඩා ඉහළ ලකුණකට යන්න මගේ සාමාන්‍ය පේපර්ස් වලදී හැකියාව ලැබුණා. එතකොට මගේ A level එක්සෑම් එක ගත්තොත් එහෙම වැඩිම ලකුණු තියෙන්නේ වැඩිම MCQ තියෙන්නේ බයොලොජි වලට. බයොලොජි වල MCQ 49ක් තියෙනවා, කෙමිස්ට්‍රි වලට 43යි, ෆිසික්ස් වලට 47යි. එහෙම තමයි තියෙන්නේ. එතකොට මම අන්තිමටම මේවාට සඳහා යොදාගත් ක්‍රෙඩිට් ක්‍රම ගැන කතා කරොත් එහෙනම් ෆිසික්ස් වලට මම සමරි නෝට් එකක් හැදුවා. ඒ පාඩමට අදාළව එක CR පිටුවක මුළු සමීකරණ ඔක්කොම සහ මම ප්‍රශ්න කරද්දී මට අමාරු වෙච්ච ඒ තියරි නෝට් හදාගෙන ලියපු පොඩි සමරි කොලයක් වගේ තිබ්බා. එක CR පිටුවක් තිබ්බේ. එතකොට මම ඕක බැලුවා හැම වෙලේම වගේ මොකද නැවත නැවත තියරි පළපළ වැඩේ කරන්න අමාරුනේ හින්දා. එතකොට මම කෙමිස්ට්‍රි වලට නම් වැඩි එච්චර දාගලන්න ගියේ නැහැ. හේතුව කෙමිස්ට්‍රි වල තියරි පාර්ට්ස් අර ලොකුවටම මතක තියාගන්න ඕනේ නැති වගේ ගතියක් තිබ්බා. එතකොට ඉනෝගනික් සහ ඕගනික් වෙනස්. ඉනෝගනික් සහ ඕගනික් වලට මම මෙමරි මැප් භාවිතා කළා. මෙමරි මැප් දෙකක් භාවිතා කරා ඉනෝගනික් සහ ඕගනික් වලට. එතකොට බයොලොජි වලට නම් ගොඩක් වෙලාවට මම ඔය වොයිස් නෝට් භාවිතා කරා. එතකොට මෙමරි මැප්ස් සහ නෝට් එක කියන්නේ වැදගත් වෙන පොයින්ට්ස් මම ඔය පොඩි A4 කොළවල ලියලා තියාගත්ත. සහ මම බයොලොජි වල MCQ මම විවරණ ලියන්න එක ගොඩක් කළා. මොකද අර අහුවෙන්නේ නැති පොයින්ට් නැවත නැවත ඔය විවරණ පොතේ ලිව්වහම මට පස්සේ වෙලාවක ඕක බලද්දි මට අර මතක් වෙනවා ඉක්මනට. එහෙම තමයි මගේ A level වලදී මම බයොලොජි වල සහ කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් කියන සබ්ජෙක්ට් වලට වැඩ කරේ. මම විශ්වාස කරනවා මගේ වීඩියෝ එක බලලා ඔයාලා මොනවා හරි දෙයක් මගෙන් ගන්න ඇති කියලා. එතකොට ඔයාලට වීඩියෝ එක වටිනවා නම් සහ ඔයාලට මේ වගේ තව වැදගත් ටිප්ස් ට්‍රික්ස් දැනගන්න ඕන නම් අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න, WhatsApp channel එකට join වෙන්න කියලා ආරාධනා කරනවා එහෙම. එතකොට බොහොම ස්තුතියි channel එකේ මේ වෙනකන් රැඳිලා හිටියට. thank you.